හොඳයි සියලු දෙනාටම ආයිබෝවන්. අපි 11 වෙනි පාඩමේ චොම්බෝ කොටස සාකච්ඡා කරගෙන බලමු. ඒකේ මාතෘකාව වශයෙන් දීලා තියෙනවා සරගි මුල්ලිපෙචොල්. ඒ කියන්නේ සරගි කියන්නේ කුණු කසල, මුල්ලිපෙචොල් කියන්නේ වර්ගීකරණය කිරීම සහ ඒවා ඉවත් කිරීම. මුල්ලි කියන්නේ වර්ගීකරණය, මෙතන පෙචොල් කියන්නේ ඒවා ඉවත් කිරීම. හොඳයි අපි එහෙනම් ඡේදය සාකච්ඡා කරගෙන බලමු එහෙනම්. පළවෙනි ඡේදය දීලා තියෙනවා හංගුගේ සෝනන්. හංගුගේ සෝනන් කියන්නේ කොරියාවේදී නම් සරිගරල් පොරිල්තේ. සෙරිගරල් පොරිල්තේ කියන කුණු කසල ඉවත් කරන විට සෙරගියේ ඒ කියන්නේ කුණු කසල වල චොන්ඩුවේ තරම් ඒ කුණු කසල වල වර්ග වලට අනුව පුල්ලි හේසෝ කියන්නේ ඒවා වර්ගීකරණය කරලා පොරයෝය හම්නිදා විසිකර යුතුයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා සෙරගියේ චොන්ඩුවේනන් සෙරගිය චොන්ඩුවේනන් කුණු කසල වර්ග නම් ඉල්බාන් සෙරගි සාමාන්‍ය කුණු කසල අම්සික් මුල් සෙරගි ආහාර පාන කුණු කසල චෙවරයුම්පුම් කියන්නේ මෙතන චේ කියන එකේ තේරුමක් තියෙනවා නැවත කියන අදහස. හවරයන් හදා කියන්නේ යමක් උපයෝගී කරගන්නවට කියනවා හවරයන් හදා. එතකොට චෙවරයුම්පුම් කියන්නේ නැවත උපයෝගී කරගන්න පුම් කියන්නේ භාණ්ඩ. ඒ කියන්නේ ද්‍රව්‍ය. නැවත උපයෝගී කරගන්න ද්‍රව්‍ය කියන්නේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු කසල වගේ තේරුමක් තියෙනවා එතන. එතකොට මේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු කසල ඊට පස්සේ තියෙනවා හොනොත් කියන්නේ පරණ ඇඳුම්. කරිගෝ කියන්නේ ඒ වගේම තේහෙයොන් කියන්නේ විශාල සරිගිගා විශාල කුණු කසල ඉස්සම්නිදා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි ඡේදය දීලා තියෙනවා ඉල්බන් සරගි. මේ සාමාන්‍ය කුණු කසල ගැන විස්තරයක් දීලා තියෙනවා. ඒක කියන්නේ එතකොට ඉල්බන් සරගින සාමාන්‍ය කුණු කසල නම් චොන්ඩ්‍යංචේ පොන්තුය නෝසෝ පොරෙම්නිදා. ඒ කියන්නේ මේ සාමාන්‍ය කුණු කසල චොන්ඩ්‍යංචේ පොන්තු කියන්නේ ගෙවල ගන්න උර. ඒ කියන්නේ සාමාන්‍ය කුණු කසල දාන්න ගෙවල ගන්න උර වලට තමයි කියන්නේ චොන්ඩ්‍යංචේ පොන්තු කියලා. ඒ උරවල නෝසෝ කියන්නේ දමලා පොරෙම්නිදා විසි කරනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා පොරිනන් නල්චාවා විසිකරන දිනය සහ චන්සෝ කියන ස්ථානයේ චොන්නචෝ ඉන්නන්දේ ඒවා නියමිත වෙලා තියෙන අතර ඒවා මේ නියම කරලා තියෙන අතර චොක්මාදා තරම්නිදා ඒවා චොක්මාදා කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට තරම්නිදා කියන්නේ ප්‍රදේශ පාසා වෙනස් කියලා කියනවා. ඊට පස්සේ කියනවා චොන්ඩ්‍යංචේ පොන්තුරන් මේ ගෙවලා ගන්න උර. ඒ කියන්නේ සාමාන්‍ය කුණු කසල දාන උරවල තමයි චොන්ඩ්‍යංචේ පොන්තු කියන්නේ. ඒ උර නම් මාත කියන්නේ මාට හෝ පියෝනිජම් කියන්නේ පහසු වෙලඳ සැලවල්. ඊට පස්සේ කියනවා සුපර්මාකට් කියන්නේ සුපිරි වෙලඳ සැලවල් වලින් සල්සු ඉන්නන් දේව මිලට ගන්න පුළුවන් වන අතර මේ ඒවා තියෙන ප්‍රමාණයන් තමයි මේ කියලා තියෙනවා. ලීටර් 5, ලීටර් 10, ලීටර් 20, ලීටර් 30, ලීටර් 50, ලීටර් 75 චරිගා ඉසම්නිදා ප්‍රමාණයන්ගෙන් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රමාණයන්ගෙන් චරි කියන්නේ උතන මෙතන ප්‍රමාණයක්. ඒ වගේ ප්‍රමාණයන්ගෙන් ඉසම්නිදා තියෙනවා කියලා කියනවා. ඒතකොට ඒක තමයි විස්තරය කියන්නේ. ඊළඟ දීලා තියෙනවා ආහාර පාන කුණු කසල පිළිබඳව. ඒක කියන්නේ උම්සික් මුල් සරගින ආහාර පාන කුණු කසල නම් චෙදේහන් මුල්ගිරල් චෙගෝහන් හෝ. ඒ කියන්නේ චෙදේ හදා කියන්නේ යම් කිසි දෙයක උපරිමය. ඒ කියන්නේ උපරිම මට්ටම හැකිතාක. එහෙම අදහසක් තියෙනවා. ඒතර මෙතන චෙදේහන් කියන්නේ උපරිම උණු මුල්ගි කියන්නේ තෙතමනයක්. මුල්ගිරල් චෙගෝහන් හෝ. චෙගෝ හදා කියන්නේ යම් කිසි දෙයක් ඉවත් කරලා දානවා. අයින් කරලා දානවා. ඒතර මෙතන කියන්නේ එතකොට අම්සික් මුල් සරගෙන ආහාර පාන කුණු කසල චෙදේහන් උපරිම උණු මුල්ගිරල් තෙතමනයක් චෙගෝහන් හෝ. ඒවා ඉවත් කරයින් පසු පොරයෝය හම්නිදා විසිකර යුතුයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා තක්පයෝනා කියන්නේ මස් කටු හෝ තල් කියල් කොප්ටක කියන්නේ බිත්තර කටු වාකච්චි වැනි දේවල්. ඒ වගේ වැනි දේවල් තොම්මුරි මොගල්සු ඔබ්නන් ගොසන්. ඒ වගේ දේවල් සත්තුන්ට මොගල්සු ඔබ්නන් කන්න බැරි දේවල් ලෙසින් ඒවා කන්න බැරි දේවල් විදිහට ඒ වගේ මේ මස් කටු සහ ඊට පස්සේ කියනවා මේ තල් කියල් කොප්ටක බිත්තර කටු වගේ දේවල් සත්තුන්ට කන්න බැරි දේවල් විදිහට ඒවා ඉල්බන්සරිරෝ ඒවා ඉල්බන්සරගේ වශයෙන් ඒවා සාමාන්‍ය කුණු කසල වශයෙන් මුල්ලි හේසෝ ඒවා වර්ගීකරණය කරලා පොරයෝය හම්නිදා. ඒවා සාමාන්‍ය කුණු කසල වශයෙන් වර්ගීකරණය කරලා විසිකර යුතුයි කියලා කියනවා. ඒක කියන්නේ එතකොට මේ ආහාර පාන කුණු කසල වල උපරිමුණු මේ තෙතමනයක් ඉවත් කරලා විසිකර යුතුයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා සතුන්ට කන්න බැරි මස් කටු ඊට පස්සේ මේ බිත්තර කටු වගේ දේවල් ඒවා සාමාන්‍ය කුණු කසල වශයෙන් තමයි වර්ගීකරණය කරලා විසිකරන්න කියලා තමයි මේක කියන්නේ එතකොට. ඊට පස්සේ කියනවා අම්සික් මුල් සෙරගින ආහාර පාන කුණු කසල අම්සික් මුල් සෙරගි සුගෝතනය පොරිගෝණ. එතකොට මේ ආහාර පාන කුණු කසල දාන්නේ අම්සික් මුල් සෙරගි සුගෝතෝන් වල තමයි දාන්නේ. සුගෝතෝන් වල පොරිගෝණ විසිකිරීම හෝ හදිස්සිය හරි සුගෝතනි ඔප්සල් කියොන්නු. මේ සුගෝතෝන් කියන්නේ කුණු කසල දාන බහලුම් ඔප්සල් කියොන්නු නැතිවන අවස්ථාවල කියොන්නු කියන අවස්ථාවල අම්සික් මුල් සෙරගි පොන්තුවේ ඒ වගේ බහලුම් නැත්තම් මේ උරවල දාන්නත් පුළුවන් කියලා කියනවා මේකේ. අම්සික් මුල් ආහාර පාන කුණු කසල පොන්තු උරවල තමාසෝ කියන්නේ දමලා පොරමියොන් තෙම්නිලා විසිකලාම හරි කියලා කියනවා.
එතකොට ඒක තමයි මේ විස්තරය කියන්නේ. ඊළඟ විස්තරය කියනවා චේවරයන් පුම් ගැන. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කුණු කසල පිළිබඳ කියනවා. ඒක ගත්තාම චේවරයන් පුමේ. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු වල චොන්ඩියුනන්. මේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු වර්ග දීලා තියෙනවා. චොන්ඩියුනන් කියන්නේ වර්ග නම් පලස්තික් කියන්නේ ප්ලාස්ටික්. පිනිල් කියන්නේ PVC සංයෝගයෙන් වගේ හැදිච්ච මේ ප්ලාස්ටික් වලට තමයි කියන්නේ පිනිල් කියලා. ඊට පස්සේ කියනවා චොන්නි. චොන්නි කියන්නේ කඩදාසි. කෙන් කියන කෑන් වලට. මෙතන පියොන් කියන්නේ බෝතල්. මෙතන පින් කියන එක එකතු වුනහම ආන හිස් බෝතල්. පින් පියොන් කියන්නේ හිස් බෝතල් ඉස්සම් නිදා තියනවා කියලා කියනවා. මේක කියන්නේ එතකොට ප්‍රතිචක්‍රීකරණය කරන කුණු වශයෙන් ප්ලාස්ටික්, ඊට පිනිල්, චොන්නි, කඩදාසි, කෑන්, පින් පියොන් හිස් බෝතල් ආදී තියනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා චේවරයන් පුමන්. ප්‍රතිචක්‍රීකරණය කර හැකි කුණු චොන්ඩු පියොල්ලෝ කියන වර්ග වලට අනුව මුල්ලිහසෝ පුරුමියොන් තිබෙන දේව වර්ගීකරණය කරලා විසි කරපුවාම හරි කියලා කියනවා. ඒතර මෙතන දීලා තියෙන්නේ මේ ප්‍රතිචක්‍රීකරණය කළා ඒ වර්ගීකරණය කරන ආකාරය තමයි මේ දීලා තියෙන්නේ. මෙතන යුරි කියන්නේ වීදුරු. චොන්නි කඩදාසි වගේ දේවල්, කෙන් කියන්නේ කෑන් වගේ දේවල්, හිස් කෑන් ඒ වගේ දේවල් වලට, පලසතික් කියන්නේ ප්ලාස්ටික් වලට. ඒවා වර්ගීකරණය කළා තමයි මේ ප්‍රතිචක්‍රීකරණය කරන කුණු විසි කරන්න ඕනි කියලා තමයි ඒක කියන්නේ. එතකොට ඊළඟ විස්තරය දීලා තියෙනවා හොන්නොෂිනා. හොන්නොෂිනා කියන්නේ පරණ ඇඳුම් හෝ සිම්බල්. සිම්බල් කියන්නේ පාවහන්. කබන් කියන්නේ බෑග්. තම්යෝ කියන්නේ මේ පොරෝන රෙදි වලට කියනවා තම්යෝ. ඒ වගේ දේවල් කතන් ඒ වගේ වැනි දේවල් කතන් ගොසන් ඒ වගේ වැනි දේවල් අරියු සුගෝ හැමේ ඒව දාන්න ඕනේ ඇඳුම් දාන බහලුම් වලට. අරියු සුගෝ හැම කියන්නේ ඒව දාන්න ඕනේ ඇඳුම් දාන බහලුම් වලට. පොරෝය හනන් දේවල් ඇඳුම් දාන බහලුම් වලට විසිකර යුතු වන අතර අරියු සුගෝ හමන් කියන්නේ මේ ඇඳුම් දාන බහලුම් පෝතොන් කියන්නේ සාමාන්‍යයෙන් හෙන්ජොන් පොග්ජි සෙන්තෝ අපිනා. හෙන්ජොන් පොග්ජි සෙන්තෝ කියන්නේ හෙන්ජොන් කියන්නේ පරිපාලන, පොග්ජි කියන්නේ සුබ සාධන, සෙන්තෝ සෙන්ටර් එක කියන්නේ මධ්‍යස්ථාන. ඒ කියන්නේ පරිපාලන සුබ සාධන මධ්‍යස්ථාන අපිනා. ඒවා ඉදිරිපස හෝ. මෙතන කියන්නේ ඒතර හෙන්ජොන් පොග්ජි සෙන්තෝ කියන්නේ පරිපාලන සුබ සාධන සෙන්තෝ කියන්නේ මධ්‍යස්ථාන, අපිනා කියන්නේ ඉදිරිපිට හෝ. චුතෙග්ගාය කියන්නේ නිවාසවල කොල්මොක්. නිවාසවල අතර තියෙන කුඩා පාරවල්, අතුරු පාරවල් වල හෝ අපාතේ කියන අපාර්ට්මන්ට් වල, මහල් නිවාස සංකීර්ණ වල සෙරගි සුගෝජන් අනේ එස්සම් නිදා. මේ සුගෝහම් එක කියන්නේ අරියු සුගෝහම් එක තියෙන්නේ කොහෙද කියලා තමයි කිව්වේ. එතකොට ඒවා තියෙන්නේ අරියු සුගෝහම් සාමාන්‍යයෙන් තියෙන්නේ මේ පරිපාලන සුබ සාධන මධ්‍යස්ථාන ඉදිරිපිට හෝ නිවාසවල කුඩා පාරවල් අතර තියනවලු. ඊට පස්සේ කිව්වා අපාර්ට්මන්ට් වල තියනවලු සෙරගි සුගෝජන්. ඒ කියන්නේ කුණු කසල දාන බහලුම් ඇතුලේ තියනවා කියලා කියනවා මේ අරියු සුගෝහම් එක. එතකොට ඒක තමයි මෙතන විස්තරය කියලා තියෙන්නේ. ඊළඟට අන්තිම එකේ දීලා තියෙනවා තේහෝන් සෙරගි. ඒ කියන්නේ විශාල කුණු කසල පිළිබඳව දීලා තියෙනවා. ඒක විස්තරය ගත්තාම තේහෝන් සෙරගින විශාල කුණු කසල නම් චෙක්සනිනා. ඒවා පොත් මේස, ඊට පස්සේ චිම්දේ ඇඳවල්, නෙන්ජංගෝ කියන ශීතකරණ, ටෙලිවිෂන් කියන රූපවාහිනී, වාකච්චි වැනි කන්සරිකල් මරම් නිදා වැනි විශාල කුණු කසල ලෙසට කියවෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා තේහෝන් සෙරගිරල් කියන්නේ විශාල කුණු කසල පොරිල් තේවා මේ විශාල කුණු කසල විසිකරන විට. ඒ කියන්නේ මේ චෙක්සන්, පොත් මේස, ඇඳවල්, ශීතකරණ, ටෙලිවිෂන් රූපවාහිනී දේවල් විසිකරන විට පෙගිමුල් සිතුකෝරල් පුචින් හු. ඒ කියන්නේ පෙගිමුල් කියන්නේ ඉවත දැමීමේ, සිතුකෝරල් මේ ඉවත දැමීමේ බාණ්ඩ කියලා ස්ටිකර් එකක් පුචින් හු. සිතුකෝරල් පුචින් හු කියන ඒවා ඇලෙව්වට පස්සේ චිප් අපේ කියන්නේ නිවස ඉදිරිපිට පොරොය හම්නිදා. නිවස ඉදිරිපිටට විසිකර යුතුයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා සෙතිකෝ පියොනන්. මේ ස්ටිකර් එකේ පියොන් කියන්නේ ගාස්තුව. සෙතිකෝ පියොනන් කියන්නේ ස්ටිකර් එකේ ගාස්තුව. සරගියේ සරගියේ කිවා කියන්නේ ඒ විසිකරන අපි විශාල කුණු කසලයක් විදිහට විසිකරන ඒ කුණු කසල වල කකි කියන්නේ විශාලත්වය සහ මුගේ තරා කියන්නේ බරට අනුව තරමියෝ වෙනස් වන අතර වාරයේදී තරමියෝ කියන්නේ වෙනස් වන අතර වාරයේදී හෙන්ජොන් පොග්ජි සෙන්තෝ කියන්නේ මේ පරිපාලන සුබ සාධන මධ්‍යස්ථානයේදී කුමේහල්සි සම්නිදා මිලට ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒවා එතකොට මේ පරිපාලන සුබ සාධන මධ්‍යස්ථාන වලින් මිලට ගන්න පුළුවන් කියලා කියන. එතකොට ඒක තමයි මේ විස්තරේ තිබ්බේ. හොඳයි එහෙනම් අපි 11 වෙනි පාඩමේ චොම්බු කොටස සාකච්ඡා කරගෙන ඉවරයි. අපි එහෙනම් 12 වෙනි පාඩමෙමුත් හමු වෙමු.